හරි ගයිස් සුබ දවසක් ඔයාලට. ඉතින් අපි අද බලන්න යන්නේ iPhone 7 එක 2025-26 කියන අවුරුදුවලට තාමත් වර්ද්ද කියලා. ඉතින් මේක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. ඉතින් අපි බලමු 2025-26 කියන අවුරුදු දෙකේ මේ ෆෝන් එක යූස් කරන්න පුළුවන්ද කියලා. හරි ඊළඟට බලමු මේ iPhone 7 එකේ කැමරා ක්වොලිටි එක ගැන. ඉතින් දැන් අපි කැමරා එක ගැන කතා කරද්දී iPhone 7 එකේ තියෙන 12 මෙගාපික්සල් රියර් කැමරා එකක්. සහ වීඩියෝ රෙකෝඩින් ගැන කතා කරද්දී 4K 30 fps වලින් රියෝඩ් කරන්න පුළුවන් කමක් තියෙනවා. ඇත්තටම මේකේ ස්ටිල් ෆොටෝස් ටිකක් ඕවර් ෂේප් හැඩයට තමයි පේන්නේ. ඒ වගේ මේ ෆොටෝ වල සාමාන්‍යයෙන් ක්වොලිටි එක හොඳ මට්ටමක තියෙනවා. මේ බජට් එකේ තියෙන වෙනස් ෆෝන් එකක් එක ගත්තම සහ ඒ කාලේ රිලීස් කරපු වෙනත් ෆෝන් එකක් එක ගත්තම ඇත්තටම මේකේ හොඳ කැමරා ක්වොලිටි එකක් තියෙනවා. ඒ බජට් එකට සහ ඒ කාලේ මේ ෆෝන් එක රිලීස් කරපු කාලේ රිලීස් කරපු අනිත් Android ෆෝන් එකක් එක සාපේක්ෂව ගත්තම. ඒතකොට සාමාන්‍යයෙන් ඔය ෆොටෝ එකක් ගහනම නම් ඉතින් ඒක ප්‍රශ්නයක්වත් නැහැ. TikTok Instagram එක රීල් වල සෝෂල් මීඩියා වලට නම් සාමාන්‍යයෙන් ඕකේ. නමුත් සිනමැටික් ලුක් එකක් මේ ෆෝන් එකේ කැමරා එකකින් නැහැ. ඉතින් කැමරා එක ගැන මම හිතනවා මේකෙන් අයිඩියා එකක් යන්නේ නැති කියලා. iPhone 7 එකේ performance එක සහ ස්පීඩ් එක. ඉතින් ඇත්තටම අපි දන්නවා iPhone 7 එක එළියට එන්නේ 2016. ඒ කියන්නේ ආසන්න වශයෙන් දැනට අවුරුදු 9කට විතර කලින්. ඉතින් මේකේ performance එක තාම සාමාන්‍ය මට්ටමක තියෙනවා. ඒ වුණාට මේක ඉන්ට්‍රොඩියුස් වෙන chip එකත් එක්ක ඒ වගේම iOS 15 16 වගේව දාලා මේක support කරනවා සහ මේක වැඩ කරගන්න පුළුවන්. නමුත් මේ වෙනකොට තියෙන කිසිම අප්ඩේට් එකක් කියන්නේ iOS 18 17 18 26 වගේ අප්ඩේට්ස් කිසිම දෙයක් මේකට support කරන්නේ නැහැ. ඒ වගේම 25-26 කියන අවුරුදු දෙකේන කිසිම අප්ඩේට් එකක් මේකට සපෝට් කරන්නේ නැහැ. ඉතින් ඔයාලට මේකේ performance එක ගැන පොඩි අයිඩියක් ගන්න පුළුවන්. ඉතින් performance එක normal මේක සාමාන්‍යයෙන් use කරන්න පුළුවන්. නමුත් ඔයාලට software support කරන එකත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍යයෙන් දැන් තියෙන softwares බොහෝතරයක් මේකට support කරන්නේ නැහැ. ඉතින් ඉස්සරහට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් කිසිම විදියකින් සමහරට WhatsApp YouTube වගේ software කිසිම විදියකින් ඉස්සරහට support වෙන එකක් නැහැ කියලා. ඉතින් performance එක සහ speed එක ගැන වරගත්තොත් ඔන්න ඔය වගේ දෙයක් තමයි ඔයාලට කියන්න වෙන්නේ. ඉතින් ඊළඟට අපි කතා කරමු මේ iPhone 7 එකේ battery life එක ගැන. ඉතින් battery life එක ගැන කියනකොට මේක weak point එක තමයි phone එකේ battery life එක කියන්නේ. ඉතින් ඇත්තටම මේ iPhone 7 එකත් එක්ක ආපු original battery එක නම් දැන් 100%ක්ම weak. ඒ කියන්නේ ඒක පාවිච්චි කරන්න බෑ. ඒක phone එකක් තියෙනවා නම් කොහොමත්ම පාවිච්චි කරන්න බෑ. ඒ වගේම අලුත් බැටරි එකක් දාලා charger එක දිගටම මේකේ අදින්න බෑ. ඉතින් ඔයාලා බැටරි රීප්ලේස් කරලා මේක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් උපරිම පැය 3ක් 4ක් වගේ කාලයක් තමයි මේක යන්නේ heavy use එකකදී. ඒ කියන්නේ ගොඩක් rough දේවල් වල video editing, ඒ වගේම social media වල ඉන්නවා නම් ගොඩක් වෙලා එක දිගට rough වැඩ මේක කරනවා නම් ඔයාලට පැය 3ක් 4ක් වගේ තමයි full charge එකකින් අදින්න පුළුවන් වෙන්නේ. හැබැයි daily using එකකට නම් ඒ කියන්නේ සාමාන්‍යයෙන් normal social media අපේ Facebook යන YouTube යන පොඩි වැඩ වලට නම් ඔයාට මේ බැටරි ලයිෆ් එක අවුලක් නැහැ. නමුත් ගේමින් කරනවා නම් ඔයාට මේ බැටරි ලයිෆ් එක කිසිම විදියකට සෙට් වෙන්නේ නැහැ. හරි. ඉතින් අපි ඊළඟට කතා කරන්නේ මේකේ ගේම් සහ ඇප් ගැන. ඉතින් ගේම් වලට නම් මේක පාවිච්චි කරන්න පුළුවන් කමක් ඇත්තරම නැහැ. ඉතින් ගේම් වගේ දේවල් යූස් කරනවා නම් කොහොමද බෑ. PUBG Call of Duty වගේ ගේම් ඇත්තරම ගත්තොත් අලුත් අප්ඩේට් වලදී මේක සම්පූර්ණයෙන්ම ලැග් වෙනවා. ෆෝන් එක සමහරට ඕවර්හීට් වෙන වගේ තත්ත්වයකට යන්න පුළුවන්. ඉතින් සෙට් වෙන්නේ නැහැ ගේම් වලට නම් මේක. සාමාන්‍ය normal Subway Surfers, Clash of Clans, Candy Crush වගේ ගේම් වලට නම් normal එකේ වට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒව නම් ලොකු ප්‍රශ්නයක් නැහැ. දැන් ඇප් අපි ගත්තොත් එහෙම YouTube, TikTok, WhatsApp, Facebook තාම සාමාන්‍යයෙන් රන් වෙනවා. නමුත් ඉස්සරහට අපි 26 අවුරුද්දේදී අපිට හිතා ගන්න පුළුවන් සමාහයට මේක ඉස්සරහට පාවිච්චි කරන්න බැරි වෙයි ඇප් වල අප්ඩේට් එන්න. ඒ නිසා මේකට නවත්තයි කියලා. ඉතින් ඒ නිසා ඒකත් මම හිතනවා පොඩි අප්ඩේට් පොඩි අයිඩියාවක් ගන්න පුළුවන්. මේකෙදී අපි සාමාන්‍යයෙන් ගේම් වලට ඇප් වලටත් එච්චර ලොකුවට රෙකමන්ඩ් කරන්න පුළුවන් ෆෝන් එකක් නෙමෙයි iPhone 7 කියන්නේ කියලා. හරි. ඉතින් මේ මම කියපු කාරණාත් එක්ක දැන් ඔයාලට තේරෙනවා ඇති iPhone 7 එක ගැන දාලා අදහසක් ඔයාලට එන්නේ නැති. අම්ම අයිඩියා එකක් ඔයාලට එන්නේ නැති. ඉතින් ඔයාලට තියෙන බජට් එක අඩු නම් ඔයාලට සාමාන්‍යයෙන් iPhone 7 කියන ෆෝන් එක ඔයාගේ ඔප්ෂන් එකක් විදියට ගන්න හොඳයි. ඒකට emergency call එකක් ගන්න, message එකක් දාන්න, ෆොටෝ එකක් YouTube වල normal use එකකට නම් මේ ෆෝන් එක මම හිතනවා තාමත් හොඳයි කියලා. නමුත් ඔයාලට නවතම ෆීචර්ස් තියෙන බැටරි ලයිෆ් එකක්, ගේමින් පර්ෆෝමන්ස් එකක් ගන්න ඔයාලට මේකෙදි ඇත්තටම බෑ. ඉතින් ඔයාලට මේ ෆෝන් එකට යන්න නැතුව ඔයාලට iPhone X එකකට, XR එකකට, 11 එකකට එමන් නැතුව ඔයාලට SE2 වගේ ෆෝන් එකකට යන්න පුළුවන් නම් ඇත්තටම මීට වඩා දෙයක් හොඳයි කියලා මම හිතනවා. ඉතින් අපිට iPhone 7 එක ඇත්තටම 2025-26 කියන අවුරුදු දෙකට මම නම් කියන්නේ ඔයාලට නිකන් වගේ මේන් ෆෝන් එක නැතුව නිකන් ඔයාලට වෙනම වගේ පොඩි ෆොටෝ එකක් ගන්න, YouTube යන්න, Facebook යන්න, message එකක් බලන්න, call එකක් ගන්න වගේ දේවල් වලට secondary device එකක් විදිහට use කරන්න වැඩ ඔයාලට ඔයාගේ main device එක විදිහට iPhone 7 එක නම් recommend කරන්න බෑ.
එම මේ වීඩියෝට ලයික් එකක් දාන්න වගේම සබස්ක්‍රයිබ් කරලා අපේ ෆැමිලි එකත් එක්ක එක්වෙලා මට සපෝට් එකක් දෙන්න. ඉතින් අලුත්ම ටෙක් වීඩියෝ එකකදී ඉස්සරහට අපි හම්බෙමු. එහෙනම් මම අදට යනවා. ඔයාලට ඉස්සරහට ඕන වීඩියෝස් මොනවද කියලා අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා.